හරි. ඔක්කොමලම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මීට කලින් වීඩියෝ එකක් දැම්මා කොහොමද වැට් ඩයි වලින් සාරියක් නිර්මාණය කරගන්න කියලා. ඒකේ පළවෙනි කොටස මම පොඩි වීඩියෝ එකක් විදිහට ඔයාලට ගෙනාවා. ඊට පස්සේ මම මේ හදන්නේ අද දෙවෙනි කොටස විදිහට කොහොමද මුල ඉඳලා සාරියක් බතික් එක ඉටි වලින් නිර්මාණය අඳගන්න කොහොමද, ඊට පස්සේ ඒක ඩයි එක හදාගන්න කොහොමද, ඩයි බාත් එක හදාගන්න කොහොමද, ඊට පස්සේ ඉටි අයින් කරගන්න කොහොමද කියන ඒ සියලු පියවර වල ටික පිළිවෙලට ඔයාලට කියලා දෙන්න. ඒකෙදි මුලින්ම මම ඔයාලට කියන්නේ දැන් අපි සාරියක් හරි හදාගන්න ඕන නම් අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටිකක් තියෙනවනේ. ඒ අමුද්‍රව්‍ය වල ඉස්සල්ලාම අපිට සාරියට ඉටි නිර්මාණය අඳගන්න සාරියට රෙදි වර්ගයක් ඕනේ. එතකොට ඔයාලා ගන්න මම කලින් වීඩියෝ එකේ කිව්ව විදිහ රෙදි වර්ග වලින් මොන හරි ඔයාලා කැමති රෙදි වර්ගයක් ඔයාලට දරන්න පුළුවන් මිලකට රෙදි වර්ගයක් ගන්න පුළුවන්. සාරියකට යාර 7ක් කියලානේ අපි කියන්නේ. එතකොට ඒ ප්‍රමාණය සාරි ජැකට් එකටත් එක්ක අවශ්‍ය ප්‍රමාණ වල රෙදි ගන්න. මම මෙතනදී උදාහරණයක් විදිහට කියනවා සුපර් වොයිල් වලින් ගන්න ඔයාලා මේ යාර 7ක් වගේ ප්‍රමාණයක් කියලා. ඊට පස්සේ අපිට මේක සාරිය ඉටි කරගන්න අවශ්‍යයි. අපිට පැරපින් ඉටි ඕනි, ඊට පස්සේ මී ඉටි ඕනි, රට දුම්මල ඕනි. ඒ වගේම ඩයි අපිට වැට් ඩයි වලින්ම ගන්න ඕනි. ඒ කියන්නේ තව ඩයි වර්ග ගොඩක් තියෙනවා. හැබැයි වැට් ඩයි ක්‍රමයට බතික් එක කරගන්න නම් ඒකට අවශ්‍ය වැට් ඩයි වර්ගෙම ඔයාලා මිලදී ගන්න ඕනි. ඒකෙදි වැට් ඩයි ඔයාලට අවශ්‍ය පාට කලින් මම වීඩියෝ එකේ කලර් ගැන කියලා දුන්නා. මේ නමින් මේ පාට හඳුන්වන්න කියලා. ඒක බලලා ඔයාලට අවශ්‍ය පාට මොනවද කියලා ඔයාලට හොයාගෙන ඔයාලට ඒ පාට මිලදී ගන්න පුළුවන්. ඒකෙදි වැට් ඩයි ග්‍රෑම් 25ක් ඕනි එක සාරියක් හදාගන්න අපිට. ඒ වගේම කොස්ටික් වලින් අපිට ග්‍රෑම් 50ක් ඕනි. ඒ වගේම හයිඩ්‍රෝ ග්‍රෑම් 75ක්. ඔය ටික අපිට ඕනි වෙනවා සාරිය එක්ක ඩයි කරගන්න. ඊට අමතරව සාරිය ඉටි නිර්මාණය අඳින්න ඉටි උණු කරගන්න භාජනයක් ඕනි. ඒ වගේම ඔයාලට භූමි තෙල් ලිපක් දෙනවා නම් හොඳයි ඉටි ඒක රත් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට දර ලිපක වුණත් ගින්දර අඩු වැඩි කරගෙන කියන්නේ පොඩිම මද ගින්දරක් තියාගෙන හදා ගන්න පුළුවන්. ගොඩක් දුරට අර දර ලිපකට යනවා නම් ඔයාලට හොඳට හුරුව තියෙන්න ඕනි. මොකද ඉටි වල පදම වෙනස් වෙන්න පුළුවන්. ඉටි එක රත් වෙලා වැඩි වෙන්න පුළුවන්. එතකොට පාවිච්චි කරන්නත් බෑ. ඒ වගේම ඉටි එක රත් වෙලා මදි වුණාම එතකොට අපිට අර අඳින්නත් යොදා ගන්නත් බෑ ඉටි එක. ඒ හින්දා භූමි තෙල් ලිපක් වගේ තියෙනවා නම් හොඳයි. නැත්නම් ඔයාලට මුල් අවදියේ සාරියක්ම හදන්න ඕනේ නැහැ. පොඩි රෙදි කෑල්ලක් වගේ අරගෙන ඇවිල්ලා ඔය පොඩි මීටර රෙදි කෑල්ලක් යනක ඊට වැඩිය පොඩි එකක් හරි ගෙනල්ලා මේ ඔයාලා ඉස්සෙල්ලා ඇඳලා බලලා අතහුරු කරගෙන එහෙම කරලා ඉටි එකේ පදමට අරගෙන ඉස්සෙල්ලා පුරුදු වෙන්න පුළුවන්. එතකොට දැන් මේ සාරියට නම් ඔයාලා අර ලිපක හරි මොකක් හරි එක භාජනයක් තියාගෙන ලිපක් හදා ගන්න ඕනි. කොහොමද දර ලිපක් හරි ඊට පස්සේ එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් භූමි තෙල් ලිපක් හරි මේකට පාවිච්චි කරන්න. ඊට පස්සේ දැන් ඉටි නිර්මාණය ඔයාලා ලේසි ඉටි නිර්මාණයක් තෝරගන්න. ලොකු ඉටි නිර්මාණයකට යන්නේ නැතුව සරලව අඳින්න පුළුවන් එකක් තෝරගත්තට පස්සේ ඔයාලා පනෙල් මම උපකරණ ගැන කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. එතකොට අර පුනීලයක් තියෙන එක මම වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට හරි දාන්නම්. ඒකේ ෆොටෝ එකක් පනෙල් එකක් වගේ එකක් හොයාගන්න. එතකොට ඒකට තමයි අපි ඉටි පුරවලා අරගෙන මේ විදිහට මේක යටින් මිරිකුවහම අර ඉටි එක පල්ලෙහාට මේ පුනීල වගේ එකෙන් එනවා. එතකොට අපිට ඒක අත මේව කරලා අඳින්න තියෙනවා. බතික් ගැන උනන්දුයි නම් අනිවාර්යෙන් බතික් වීඩියෝස් දැකලා ඇති. YouTube එකේ තියෙනවා, Facebook එකේ ගොඩක් අය දානවා. එතකොට ඔය වගේ ඔයාලා දැකලා ඇති මේ උපකරණ කොයි වගේද කියලා. ඊට අමතරව ඔයාලට ඒකත් අතර හුරු නැත්නම් ඔයාලට පුළුවන් හොඳ බ්‍රෂ් වර්ගයක් ගන්න. හැරිස් කියන බ්‍රෂ් බ්‍රෑන්ඩ් එකෙන් ගත්තා නම් ඔයාලට මේ අතේ හුරුවට කියන්නේ ලේසි සරල නිර්මාණයක් කරගන්න පුළුවන්. බ්‍රෂ් එකකින් කරන්න පුළුවන් නිර්මාණ මොනවද කියලා චුට්ටක් බලන්න. එතකොට අර ඔයාලා දැකලා ඇති සාරි වල තිත් විදිහට නිකන් වතුර බින්දු ඉහලා වගේ මෝස්තර තියෙනවා. එතකොට ඒ බ්‍රෂ් එකකින් පොඩි ඉටි ටිකක් මෙහෙම ගසලා තියෙන්නේ ඒකට. එතකොට ඒ ඉටි රැඳුන තැන් වල තමයි ඒ ඩයි එක එන්නේ නැතුව අර සාමාන්‍ය රෙද්ද පාටට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට එහෙමත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මොකද්ද ඔයාලා සරල මෝස්තරයක් අඳින්න
ඒ බ්‍රෂ් එකයි ඊට පස්සේ පනල් එකයි වගේ දෙයක් හොයාගත්තට පස්සේ ඊට පස්සේ දැන් මේ අඳින රෙද්ද අපිට තියාගන්න තැනක් ඕනේ. ඒකට අපි අර ලී ප්‍රේම් එකක් ගහගන්න කියලා මම කියන්නේ. එතකොට ඔක ලොකුම ප්‍රේම් එකකට යන්නේ නැතුව ඔයාලට පුළුවන් නම් පොඩි ප්‍රේම් එකක් සාමාන්‍ය මේසක පළල වගේ ප්‍රේම් එකක් වගේ එකක්වත් හදාගන්න. එතකොට ඒවට අර සාරි රෙද්ද හොඳට ඔයාලා දැන් සාරිය කොටස් කරගන්න. ඉස්සලා මේ සාරියට ගත්ත රෙදි ප්‍රමාණයම ගන්නවනේ. ඊට මේක තමයි මම ඔයා ඔසරියක් හදනවා නම් මේක මම බෝඩ්රේට ගන්නවා. ඊට මේ සාරි ජැකට් එක කියලා ඒවා වෙන් කරගන්න. ඊට පස්සේ මේ සාරි රෙද්ද ඔයා ගෙදර මේ ප්‍රේම් එකට දාන්න නැතුව ගෙදර හරි කොහේ හරි තියාගෙන ඔයාලා සරල මෝස්තරයක් අඳින්න ඉතාගෙන නම් පැන්සලක් පාවිච්චි කරලා ඒකේ තමන්ගේ දල මෝස්තරේ පැන්සලෙන් ලාවට ඇඳ ගන්න. මොකද අපිට එකපාරෙන් පනල් එකක් අතර ගත්තාම අර ගොඩාක් කාලයක් වැඩ කරපු කෙනෙක් වගේ හරිම ලේසියෙන් ඒක ඇඳගෙන යන්න බෑනේ. ඔයාලා අලුතින් නම් මේ නිර්මාණය කරන්න එන්නේ එහෙමනම් ඔයාලට අර විදිහට පැන්සලෙන් හරි වෙන මොකක් හරි එකක් භාවිතා කරලා කියන්නේ පෑනක් වගේ නම් පාවිච්චි කරන්න බෑ. පැන්සලක් වගේ නම් හොඳයි. මොකද පැන්සල් යනවා වගේ යනවා ඒක අනික ඒ නැතත් මැකෙනවා. ඒක පේන්නේ පෑන් ඉරක් වගේ නම් හොඳට පේන්න පුළුවන්. ඒ හින්දා එහෙම නැත්නම් චෝක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි මං හිතන්නේ. එහෙම කරලා ඊට පස්සේ ඒක මෝස්තරයේ නිර්මාණය ඔයාලා ඉස්සෙල්ලා පැන්සලෙන් ඇඳගෙන තමයි ඊට පස්සේ අර ප්‍රේම් එකට තියලා පින් කරගන්න. හොඳට රෙද්ද ඇදෙන්න ප්‍රේම් එකේ හතර පැත්තේ පොඩ්ඩක් ඔයාලා ප්‍රේම් එක ගහගද්දි පොඩි පින් එකක් ගහගන්න පුළුවන් සයිස් එකට. අර ගොඩාක් හයි ලියක් පාවිච්චි කරන්න එපා. හොඳ සැහැල්ලු ලියක් පාවිච්චි කරන්න පින් එක පින් කරගන්න පුළුවන් වෙන්න. සාරිය ඒකට තියලා පින් එකක් ගහගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ හොඳට සාරිය ඇදලා ඔයාලා පින් කරගන්න. සම්පූර්ණ සාරියම එකපාර පින් කරගන්න බැරි වෙයි. ඔයාලගේ ප්‍රේම් එකේ ප්‍රමාණයට ඒ කොටස විතරක් පින් කරගෙන ඊට පස්සේ ඊටි භාජනෙත් ඒ ළඟට හදා ගන්නත් භාජනෙත් ඒ ළඟට ගන්න. එතකොට මේකෙදි සාරියකට අවශ්‍ය වෙන ඉටි ප්‍රමාණ ඔයාලා ගන්න නිර්මාණයට වෙනස් වෙන්න පුළුවන්. මම සරලවම කියන්නම් මේ ප්‍රමාණ වලින් මේ ඉටි ගද්දී අපි පැරපින් ඉටි ඊළඟට මේ ඉටි ඊළඟට රට දුම්මල කියන ওই වර්ග 3 දානවනේ. එතකොට ඒ වර්ග 3 දාද්දී මේ වගේ මොන ප්‍රමාණයක්ද දාන්න ඕනි කියලා අපි දන්නේ නැහනේ. ඒ වගේ අර නිමාව එන්නේ කොහොමද? ඊට පස්සේ ලස්සනට නිර්මාණය අඳින්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකේ ගුණාත්මක භාවයට මේ ඉටි වර්ග 3 මිශ්‍ර කරන ගන්න එක ගොඩක් වැදගත් නේ. එතකොට ඔයාලා උදාහරණයක් විදිහට හිතන්නකො සාරියකට ඔයාලා පැරපින් ඉටි කිලෝ එකක් ගත්තා කියලා. කිලෝ එකක් ගත්තාම අනිවාර්යෙන් මේ ඉටි ගන්න ඕනේ ඔයාලා ග්‍රෑම් 250ක්. ඊළඟට රට දුම්මල ගන්න ඕනේ ග්‍රෑම් 50ක්. හිතන්නකො ඔයාලා ඊට පස්සේ පැරපින් ඉටි ග්‍රෑම් 500ක් ගත්ත කියලා. ඒ ග්‍රෑම් 500ට මීටි ග්‍රෑම් 125යි රට දුම්මල ග්‍රෑම් 25යි. ඔය විදිහට ඒ කියන්නේ 25 එක අනුපාතයට තමයි අපි ඉටි මිශ්‍රණය හදාගන්නේ. ඔයාලා ග්‍රෑම් 1000ක් ගත්තත් පැරපින් ඉටි මීටි එන්නේ ග්‍රෑම් 250යි රට දුම්මල ග්‍රෑම් 50යි. ඊළඟට පැරපින් ඉටි 500ක් ගත්තොත් මීටි 125යි ග්‍රෑම් රට දුම්මල ග්‍රෑම් 25යි. කොහරි ලියලා තියාගත්තත් කමන්නේ ඔයාලට. එතකොට මේක තම තමන්ට ඕන විදිහට මේක කිලෝ එකක් වැඩි පැරපින් ඉටි අරගෙන ඒ ප්‍රමාණයට මිශ්‍රණය හදාගත්ත කියලා ඒක වැඩි වෙන්නේ නැහැ. මොකද ඉතුරු වුණත් අපිට ආයෙ රත් කරලා ගන්න පුළුවන් නේ. ඊළඟට සාරියක් හදනවා නම් ඒ ඉටි ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊට පස්සේ සාරිය හොදලා ඉතුරු වෙන ඉටි තියෙනවනේ වතුර භාජනේ. ඒ ඉටිත් අපිට ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ඉටි දිය කරගත්තා කියලා අපිට ඒක විනාශ වෙන්නේ නැහැ. ඒක තියාගන්න පුළුවන්. හැබැයි Tamanට ඕනි ප්‍රමාණය ඕනි නම් මේ විදියට ඕනි මේ අනුපාත වලින් හදා ගන්න තමයි ඕනි. අනුපාත එකක් වෙන්න ඕනි. අනුපාත වෙනස් වෙන්න බෑ. ඒක තමයි මූලිකම දේ. එතකොට ඒ විදිහට ඔයාලා මම උදාහරණයක් විදිහට භූමි තෙල්ලිප කියන්නම්. භූමි තෙල්ලිපේ ඊට පස්සේ ඉටි භාජනයක් ඇලුමිනියම් හරි ඔයාලට පුළුවන් භාජනයක් ඇලුමිනියම් වගේ නම් හොඳයි. ඇලුමිනියම් භාජනයක් හරි නැත්නම් මේ ස්ටේන්ලස් එකක් කියන්නේ මලන මැදන වාහනේ හරි මොකක් හරි එකක් ගන්න. ඒකට ඉටි අර වර්ග ටික අපි හිතමුකෝ පැරපින් ඉටි ග්‍රෑම් 500යි මීටි 105යි ඊට පස්සේ 125යි ඊළඟට රට දුම්මල ග්‍රෑම් 25යි දැම්මා කියලා. නැත්තම් තව එක්කෙනෙකුට කිලෝ එක දාලා ඒ අනුපාතෙන් හදා ගන්නත් පුළුවන්. ඕක හදාගෙන ඊට පස්සේ භූමි තෙල්ලිපේ ගින්දර ටිකක් වැඩි කරද්දී ඊට පස්සේ අර මේ ඉටි මිශ්‍රණය මිශ්‍ර වෙනවනේ. ඊට පස්සේ මිශ්‍රණය මිශ්‍ර වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඉටි එක හරියට පදම ඇවිල්ලාද කියලා බලන්න ඕනේ. ඉටි එක පදම උණු වෙලා වැඩි වෙන්නත් බෑ. උණු වෙලා මදි වෙන්නත් බෑ.
ඉටි කියන්නේ ලස්සනට අපිට රටා වඳින්න අතට පහසුවෙන් ඒක ඇඳගෙන යන්න පුළුවන් වෙන්න ඕනි. තැන් වල ගල් වෙලා යන්නත් බෑ. අපි මෙහෙම ඉටියක අරගෙන මෙහෙම තියද්දි මේ තිබ්බ තැනම හැම තැනම විසිරලා මේ පැතිරිලා යනවා නම් ඒකත් හරියන්නේ නැහැ. එතකොට අපිට නීට් එකට නිර්මාණය කරගන්න බෑ. දැන් ඉටියකේ පදම හරි වැදගත්. එතකොට පදම බලන්නේ ඔයාලා බලන්න ඉටියක පනල් එකට අරගෙන චුට්ටක් තියලා බලන්න වෙන රෙදි කැලක් හරි චුට්ටක් තියලා බලන්න. එතකොට කොහොමද ඉරක් විතර ඇඳලා බලන්න. ඒ ඉටියක තිබ්බ සැනින් එතනින් චුට්ටක් යද්දි ගල් වෙලා වගේ යනවනම් ඒ ඉටියක සීතලයි. තාම දිරත් වෙන්න ඕනි. එතකොට චුට්ටක් තව වෙලා ඉන්න ඔයාලා. එහෙම නැත්තම් ඔයාලා තිබ්බ ගමන් ඉටි බින්දුවක් වටන ගමන් ඒක අර වැටුන බින්දුව එහෙමම හිටින්න නැතුව ඒ ප්‍රමාණය ඉතුරු වෙන්නේ නැතුව ඒක ටිකක් ගොඩාක් විහිදිලා යනවා නම් අර පැතිරිලා යනවා වගේ නම් එතකොට ඉටියකේ ගින්දර අඩු කරන්න ඒ නම් ඉටියක උණු වෙලා වැඩි. ඒක තමයි ඉටි පදම් බලන විදිය. එතකොට ඔයාලට ඉටියක අරගෙන ලස්සන්ට තමන්ගේ අවශ්‍ය අර ඉරිදි ටික තියෙනවනේ ඇඳගත්ත රේඛා ටික ඒ වගේ අඳිද්දී ගල් වෙන්නෙත් නැතුව ඉටියක. ඊට අමතරව තමන් අඳින රේඛාව එහෙමම තියෙනවා වටේට පැතිරිලා විහිදිලා යන්නේ නැත්තම්. අර ලස්සන්ට කැඩි ඉරි ඇඳෙන්නේ නැතුව එක දිගටම තමන්ට ඉටියකින් නිර්මාණය ඇඳ ගන්න පුළුවන් නම් ඒක තමයි හරිය ඉටි පදම. එතකොට මේ ඉටි පදමට ඔයාලා ඉටියක හදාගත්තට පස්සේ ඊට පස්සේ සාරිය ආර ප්‍රේම් එකට තියතිය තමන්ගේ නිර්මාණය ඇඳ ගන්න. හරිද? ඊට පස්සේ නිර්මාණ අඳිද්දී අපි ගොඩක් දුරට දැන් ඉටි ගාන තැනට ඩයි එක වැටෙන්නේ නැහනේ. ඉටි ගාන නැති තැනට තමයි ඩයි එක වැටෙන්නේ. හිතන්නකො දැන් ඔයාලට සම්පූර්ණ දැන් ඔයාලා දැකලා ඇතින ගොඩක් සාරි වල ඊට පස්සේ ගවුන් රෙදි වල උනත් අර ලස්සන ක්‍රැක් එකක් ගිහිල්ලා තියෙනවා. රෙදි වල මොස්තරෙත් තියෙනවා සම්පූර්ණ සාරියේ සමහර තැන් වල ක්‍රැක් වෙලා තියෙනවා. ඒ ක්‍රැක් වලින් ලස්සනට කැඩිච්ච තැන් වලින් ඉටි ගිහිල්ලා තියෙනවා ඔයාලා දැකලා තියෙනවනේ. නේද? එතකොට ඒ ක්‍රැක් එක ගන්න නම් ඔයාලා මේ පනල් එකෙන්ම සම්පූර්ණ ඒ අවශ්‍ය කොටස සම්පූර්ණ ඉටි ගා ගන්න ඕනේ. එතකොට පනල් එකෙන් ගා ගන්න නම් ඔයාලා හොඳ පිට විතරක් ගා ගත්තා නම් ඇත්ති ඉටි. හැබැයි ඔයාලා බ්‍රෂ් එකකින් ඉටි ගානවා නම් හොඳ පිටත් ගාලා කන පිටත් ගාන. මොකද අර උරා ගන්න ප්‍රමාණය වෙනස් වෙනවා ඒ පනල් එකයි බ්‍රෂ් එකනො. ඊට පස්සේ ඉටි ගයවට පස්සේ ඔයාලට පුළුවන් තැන් වලින් මේ මහපට ගිල්ලයි දබර ගිල්ලයි මාවිච්චක මෙහෙම ටිකක් රෙද්ද උඩට උස්සලා මේ කඩන්න නමන්න තැන් වලින්. හරිද? එතකොට අර තැන් වලින් ඉටි බින්දෙනවා. ඒ ඉටි බින්දින තැන් වලින් ඔයාලා ඩයි කරද්දි ලස්සනට අර ඩයි එක ඇතුළට ගිහිල්ලා ඒව ඇතුළේ තමයි අර මොස්තරයක් විතර ක්‍රැක් එකක් විතර ලස්සනට හිටින්නේ. එහෙම තමයි ඒක ගන්නෙ. ඒ මොස්තරේ ගන්න. එතකොට ඔයාලට අදාළ කොටස ඒ විදිහට මොස්තරේ හදා ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලා ඉටි කරගත්තට පස්සේ සාරිය ඔයාලා ඊළඟට කරන්න ඕනි ඩයි එක හදාගන්න එක. ඩයි එක හදාගන්න එකේදී ඔයාලා ඉස්සල්ලාම ඩයි එක හදාගන්න වලට ඕනි වෙනවා වතුර සාරියකට නම් මිලිලීටර් නෙවෙයි සෝරි ලීටර් 5ක් විතර ගන්න ඕනි. ලීටර් 5ක් වගේ ගන්න 6-7කට යන්න එපා. ගොඩක් වතුර වැඩි වෙනවා එහෙම වුණොත්. ලීටර් 5ක් වගේ අරගෙන ඒකට සාරියකට ඩයි ඕනි වැඩ් ඩයි ඕනි ග්‍රෑම් 25ක්. තමන් ගන්න ඩයි එක ඔයාලා හිතන්නකෝ මොනවද ඔයාලා ගන්නේ බ්‍රවුන් R කියලා. එහෙමත් නැත්නම් බ්‍රවුන් BR හරි. එහෙමත් නැත්නම් තව තියෙනවනේ වර්ග ගොඩක් ඔලිව් ග්‍රීන් එක පාට ඔයාලා කැමති එකකින්. එතකොට ඒ ගන්න ඩයි එකෙන් ග්‍රෑම් 25ක් ගන්න. ඊට පස්සේ කොස්ටික් ගන්න ඕනි ග්‍රෑම් 50ක්. ඊළඟට හයිඩ්‍රෝ ගන්න ඕනි ග්‍රෑම් 75ක්. මේ තමයි සාරි එකට අවශ්‍ය වැඩ් ඩයි වල අවශ්‍ය ප්‍රමාණ. මේ ටික තමයි ගන්න ඕනේ. මම මේ කියලා දෙන්නේ හොඳට මතක තියාගන්න. මම මේ කියලා දෙන්නේ තනි පාට දාන සාරියක් ගැන. හරිද? එතකොට Tamanට ඕනි ඒක මේවා ටික එකතු කරගෙන ඔයාලා ඩයි බාත් එක හදාගන්න. ගොඩක් කඩියට පුළුවන් කඩෙන් අර ගන්න තියෙනවා දැන් ඩයි බාත්. සල්ලි දීලා මම දැකලා තියෙනවා නිල් පාටින් එහෙම ඩයි බාත් ගන්න තියෙන. ඒවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා තාම මුල් අවදියේ නම් ඉන්නේ අත් හදා බලනවා වගේ නම් ඔයාලට පුළුවන් ගෙදර ගඩොල් වගේ තියෙනවා නම් බ්ලොග් ගාලා හරි ගඩොල් හරි තියෙනවා නම් ඒ ගඩොල් තියලා සාමාන්‍ය කොටුවක් හදාගෙන සාරියක් දාගන්න කියන්නේ පළල සාරියක පළලට වගේ කොටුවක් හදාගෙන ඊට පස්සේ ඒකට ඝනකම් ඉටිරෙදි තියෙන්නේ ඝනකම් ඉටිරෙදි කොටස් දෙකක් විතර දාන්න. හැබැයි අඩියේ පොළව කොයි වෙලාවත් අර ගල් තියෙන හිල්ලන මේකක් නෙවෙයි. හොඳ සීනිදු ඇල්ලක් හරි තියෙන තැනක් වගේ පාවිච්චි කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඔයාලා ගේ ඇතුලේ හරි
තැනක කරන්න. හැබැයි අර ලීක් වෙලා ඒ කියන්නේ ඉතිරෙද්ද හිල් වෙලා ඒ ඩයි එක එළියට එන්න දෙන්න එපා. එහෙම වුණොත් ගේ ඇතුළ කරොත් ගේ ඇතුළත් විනාශ වෙනවනේ. ඒ හින්දා අනික ඩයි එක අවශ්‍ය වෙන විදිහට සාරියට උරා ගන්නත් මදි වෙන්න පුළුවන්. එහෙම වෙන්න තැන ලේයර් දෙකක් විතර දාගෙන ඝනකම් ඉතිරෙදි. මමත් මුල් කාලේ එහෙම තමයි කරේ. මොකද මමත් ඉස්සෙල්ලාම ඩයි බාත් එක්කට ගියේ නැහැ. මොකද මමත් පුරුදු වෙන ගමන් හිටියේ. බොරුවට ඒවට වියදම් කරලා මම කරයිද නැද්ද කියලා මම දන්නෙත් නැහැ. ඒ හින්දා මම එච්චර ලොකුවට කරන්න ගියේ. ඉස්සෙල්ලා මමත් ගෙදර ඔය තිබ්බ ගඩොල් ටිකක් අරගෙන සාරියේ පළල අරගෙන පළල ගත්ත සාරිය පළල. මොකද ඒක දිගට මේක අත ගන්න ඕනේ. හින්දා සාරියේ පළල ප්‍රමාණයට මම ගත්තා. දිග නම් මට අවශ්‍ය ප්‍රමාණයට වගේ මට පුළුවන් ප්‍රමාණයට අය ගත්තා. ලොකුවට දිගක් ගත්තෙත් නෑ. සාමාන්‍ය පළල වගේ ප්‍රමාණයක් දිගටත් මම ගත්තේ. දිගට පළලට වැඩි චුට්ටක් ඔන්න වැඩි කරගන්නත් ඔයාලට පුළුවන්. ඔයාලට කැමති දෙයකට එක හදාගත්ත කි ලොකු බාත් එකක් හදාගන්නත් එපා. මොකද එතකොට අර වතුර ටික දැන් අපි දාන මේ ලීටර් 5යිනේ ඒක හැමතැනම විසිරීලා යනවනේ. දැන් ගොඩක් ලොකුවට හදාගන්න පඩයි බාත් එක පළල ප්‍රමාණයට වගේ හදාගන්න. තව ටිකක් එහාට පොඩි ප්‍රමාණයක් ඉස්සරහට දාගන්න. එතකොට අපිට තියෙන්නේ අර නම අපි ඔය කට ගාන එකනේ කරන්නේ සාරි වල දැකලා ඇතිනේ වීඩියෝස් වල එහෙම තියෙනවා ගොඩක් කට්ටිය උගන්වනවානේ. අපිට වැඩි ඉගෙන ගත්ත ගොඩක් අය දැන්ටත් මේ නිර්මාණ කරන අය එහෙම වීඩියෝස් දානවා ෂෝට් විදිහටත් දානවා Facebook එකේ රීල් විදිහටත් තියෙනවා. ඔයාලට ඒ වගේම ඔයාලා දැකලාත් ඇතිනේ උවමනාවක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඒව බලන්න ඇති. එතකොට ඔයාලා දැකලා ඇති කොහොමද සාරියක් ඇත්තටම ඩයි බාත් එකේ දාන්නේ කියලා. එතකොට අර සාරියට දාන්න පුළුවන් විදිහට ඩයි බාත් එක අර විදිහට తాවකාලිකව හදාගන්න. ඊට පස්සේ ඔයාලා දිගටම ව්‍යාපාරයක හරි නැත්නම් ඔයාලටම අවශ්‍ය සාරි හදාගන්න හරි බතික් නිර්මාණවල නියැලෙන්න බලාපොරොත්තු වෙනවා නම් ස්ථීර විදිහට ඩයි බාත් එකක් කඩෙන් හැරගෙන හරි එහෙමත් නැත්නම් වෙන ක්‍රමයකට සිමෙන්තියෙන් හදාගෙන හරි ඒ විදිහට මොකක් හරි ඔයාලට කරගන්න පුළුවන්. එතකොට ඩයි බාත් එක හදාගද්දී ඔයාලා අර වතුර ලීටර් 5ක් දාන්න ඕනි. ඒ වගේම දැන් අපි ওই ටික හදාගත්තට පස්සේ ඉස්සෙල්ලාම කරන්න ඕනි සාරිය පැය භාගයක්වත් විතර වතුර පෙඟෙන්න දෙන්න ඕනි. වතුර එක්ක වෙනම සාරිය පෙඟෙන්න දාලා තියන්න පැය භාගයක් විතර. ඊට පස්සේ ඔයාලා වෙනම භාජනයක් අරගෙන අපි ඉස්සෙල්ලා ඩයි ටික මේ කලවම් කරගන්නවා. කෙලිම බාත් එකට දාලා කලවම් කරන්නේ නැද්ද? මොකද කලවම් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. හොඳට ඩයි එක කලවම් කරගන්න ඕන හින්දා අපි වෙනම භාජනයකට මිලිලීටර් 100ක් විතර උණු වතුර අරගෙන ඒකට අර ඩයි වැට් ඩයි එකේ ග්‍රෑම් 25 දාලා හොඳට දිය කරගන්නවා. අනිවාර්යෙන් මේ වැඩේ කරද්දී ඔයාලා හොඳට වැලිමිට ගාවටවත් එන්නකම් වැහෙන ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න. ඒ වගේම මාස්ක් එකක් දාගන්න. සමහරක් වෙලාවට අර කොස්ටික් හයිඩ්‍රෝ වගේ දාද්දි වාෂ්ප වගේ එනවා. ඒ හින්දා මාස් එකක් පාවිච්චි කරන්න. එතකොට ඒ වගේ අර එන වාෂ්ප මේ හුස්ම ආග්‍රහණය කියන්නේ ඔයාලට හුස්මත් එක්ක ඇතුළට යන්නේ නැහැ. එතකොට ඒක වඩාත් ආරක්ෂිතයි. පුළුවන් නම් කන්න හරි දෙකක් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒක හුරු නැති හින්දා අපි දන්නේ නැහනේ කොහොමද වෙන්නේ කියලා මුල් අවස්ථාවේ කරද්දී. ඒ හින්දා කරන්න. හැබැයි ග්ලව්ස් දාන එක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඒ කිමිකල් එක නැත්තම් අත්වල හැමට එහෙම හානි වෙන්න පුළුවන්. පස්ස කාලෙක ඒවා ලෙඩ ඔයාලව ලෙඩ කරන්නත් හේතුවක් වෙන්න පුළුවන්. එහෙනම් ග්ලව්ස් දෙක අනිවාර්යයෙන්ම දාගෙන මේවට ලෑස්ති වෙන්න. ඊට පස්සේ අර ඩයි එක හදාගන්න මිලිලීටර් 100 වතුරට හොඳ උණු වතුර මේ හොඳ නටන උණු වතුර එකක් ගන්න. උණු වතුර එකක් අරගෙන ඒ උණු වතුර එකට තමයි අර ඩයි එක දාන්නේ ග්‍රෑම් 25 දාලා ඔයාලා මොකක් හරි හැන්දක් හරි පාවිච්චි කරන්නේ නැති එකක් අය පාවිච්චි කරන්නත් එපා. හැන්දක් හරි දාලා එක්ක නැත්තම් කූටු කැල්ලක් හරි දාලා ඕක කලවම් කරගන්න හොඳට අර දිය කරගන්න ඩයි එක අර උණු වතුර එකේ. ඊට පස්සේ ඩයි බාත් එක ඔයා දැන් මිලිලීටර් 500 දාලානේ තියෙන්නේ. දැන් ඩයි අර හැදුව වැට් ඩයි අර මිලිලීටර් 100 දාගත්ත එක චුට්ටක් පැත්තකින් තියලා ඔයාලා ඊට පස්සේ අර මිලිලීටර් 5 දැම්ම ලීටර් 5 දැම්ම ඩයි බාත් එකට මොනවාද මේ කොස්ටික් වලින් ග්‍රෑම් 50 දාලා දිය කරගන්න. ඒක දාලා හිමීට මෙහෙම අත ගාලා දිය කරගන්න කොස්ටික් එක. ඊට පස්සේ ඊළඟට එකතු කරන්න ඒකට හයිඩ්‍රෝ ග්‍රෑම් 75. ඒකත් දාලා මේ දෙක හිමීට දාලා අත ගන්න අර වතුර එකේ. හරිද? හදිස්සියක් නෑ. ගොඩාක් අයියෙන් කලම්බා අර කලත්තන්න නැති පවතර පේන බුබුලු හැම එන්න හිමීට ඒක අත ගාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අන්න අර ඔයාලා හදාගත්ත ඩයි මිශ්‍රණය තියෙන ඒක අරගෙන අවිලා දාන්න ඩයි බාත් එකට හිමීට දාන්න. එහෙමත් නැත්නම් ඔයාලට ඒක දිය වෙලා නැහැ වගේ හිතනවා ඔයාලට පුළුවන් මොකක් හරි පෙනේරයක් වගේ දෙයක් යොදාගෙන ඒක පෙරලා ඩයි බාත් එකට දාන්න. එතකොට අර ඉතුරු වුණ ඩයි කෑලි එහෙම තියෙනවා නම් ඒව එන්නේ නැහැ. ලස්සනට අවශ්‍ය ඩයි කොටස් ටික එකතු වෙනවා. ඊට පස්සේ ඔයාලා අර තෙත සාරිය අරගෙන පිළිවෙලට
මුල් ඉස්සලා ඔයාලා හිතන්නකො ඔසරියකට හදන සාරියක් නම් මේක බෝඩර් එක පැත්තෙන් හරි එහෙම නැත්නම් ඔයාලා ඔසරිය පොටට දාන පැත්තෙන් හරි ඉස්සලා සාරිය අතු මේවා කරලා හිමීට අත ඒක එක කොටසක් දාලා ඒ කොටස අත ගන්න. හරිද? ඊට පස්සේ ඒක තව ටිකක් අරගෙන ඒ කුඩින් තියලා නමලා තියලා ඒ ටික හිමීට හොඳට අත ගන්න. දෙපැත්තට මෙහෙම අත ගන්න තියෙන රෙද්දම. කියන්නේ මෙහෙම සාරිය අත ගන්න. ඒ කුඩින් අනිත් පොට අරගෙන නමලා තියලා අත ගන්න. හොඳට අත ගන්න. හරිද? එහෙම නමලා සාරිය සම්පූර්ණයෙන්ම නමලා ඉවර ඩයි එක බාත් එකේ දාලා ඉවරලා විනාඩි 10ක් 15ක් හොඳට ඩයි එක ඇතුලේ තියෙන්න දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊළඟ කොටසට යන්න. ඊළඟට දැන් ඔයාලා ඩයි බාත් එකේ විනාඩි 10ක් 15ක් තිබ්බට පස්සේ සාරිය අරගෙන ගිහිල්ලා මේක වේලෙන්න දාන්න ඕනේ තද අවුව නෙවෙයි. මද හෙවනේ. හෙවනේ හුළඟට වේලෙන්න දෙන්න ඕනේ. හෙවනේ හුළඟට වේලෙන්න කොකු වලින් හිතන්නකො දැන් සාරිය මේ කොලේ නම් මෙහෙම මේ අතට එල්ලන්න. එතකොට මෙහෙම ක්ලිප් කරලා හරි එල්ලන්න. එතකොට අර හුළඟට හොඳට සාරිය වේලෙනවා. ඊට පස්සේ මේ වේලුණ සාරිය දැන් ඉටිනේ තාම. දැන් අපි ඉටි අයින් කරගන්න අවසාන පියවර විදිහට ඉටි එක අයින් කරගන්නේ කොහොමද? ඉටි මේ සාරිය යවන්නේ. එතකොට සාමාන්‍ය ලොකු වතුර භාජනයක් ගන්න ඕන. වතුර භාජනයක් දරලිපක් වගේ පාවිච්චි කරලා එළියක හදාගන්න. මේකදී ගොඩක් කට්ටිය බැරල් බාග වල වතුර උණු කරනවා. ඒක අර ලොකු ප්‍රමාණයක් අපිට එතකොට උණු වතුර උණු කරගන්නත් පුළුවන්. ඒක ලේසි. එහෙමත් නැත්නම් ඔයාලට ලොකු භාජනයක් නැත්නම් ගෙදර තියෙන ලොකු භාජන ලොකු ඇලුමිනියම් භාජනයක් හරි ගන්න. මොකද සාරිය මෙහෙම ඔබලා අපි ගන්න ඕනි අර සාරිය වතුරකට දදා මේ ඉටි අයින් වෙන්න. දැන් හොඳට උණු වතුර එකක් ලිපේ තියාගෙන ඒක සාරිය ඔබන්න පුළුවන් ප්‍රමාණයක් වගේ දාගන්න. ඔයාලා වීඩියෝ වලස් දැකලා ඇති ඔය එක කට්ටිය කරන විදිහ ඒ වගේ ලොකු වතුර එකක් ලිපේ තියාගෙන ඒක නටනකන් ඉඳලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අර සාරියේ පළලාත තියෙන පළලාත ටික ඔක්කොම මෙහෙම එකතු කරගන්න. පළල ටික ඔක්කොම එකතු කරලා පළල ටික නෙවෙයි දිග ටික ඔක්කොම එකතු කරලා මෙහෙම අල්ලගෙන එක මිටකට ඊට පස්සේ මෙහෙම අර උණු වතුර නටන උණු වතුර එක ඇතුළට දාලා ගන්න. ඊට පස්සේ ඒ පැත්ත එතකොට ඔයාලට අතට කියන්නේ බර අඩු වෙනවා. මොකද ඉටි ගැලවිලා යද්දි ඔයාලට අතට තේරෙනවා රෙදි ටිකේ ඉටි අයින් වුණා කියලා. ඊට පස්සේ හිමීට අනිත් පැත්ත අල්ලගෙන ආය රස්නේ පැත්ත අල්ලගෙන ආය ඔබ ඉටි ටික අයින් කරගන්න තියෙන සම්පූර්ණ සාරියෙම. ඊට පස්සේ ඔයාලට දෙන ඉටි අයින් වුණාට පස්සේ සාරිය අරගෙන ගිහලා චුට්ටක් තියලා සබන් දාලා හොඳට හොදලා වේලෙන්න දාන්න. එතකොට සබන් දාලා හොදලා වේලෙන්න දැම්මට පස්සේ ඔයාලට දවස් කීපයකට පස්සේ අර ඉටි අයින් කරපු භාජනයේ තියෙන ලොකු ඒකේ උඩ ඉටි බැඳෙනවා. ඒ ඉටි තට්ටුව අරගෙන ඊට පස්සේ යට තියෙන අර රොඩු වගේ තියෙනවා නම් ඒව ටික පිහියකින් හරි හූරලා අයින් කරන්න. ඊට පස්සේ උඩ ඉටි තට්ටුව අරගෙන වෙනම තියාගන්න. මොකද ඔයාලට ඊළඟට සාරිය හදද්දී ඒ ඉටි ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒක විසි කරන්න එපා කොයිම වෙලාවකත් ඒ ඉටි ටික හැමම තියලා තියාගන්න. ඊට පස්සේ අර සාරිය දැන් තවත් ඔයාලට හොදලා ඉටි ගිහිලා නැත්තම් ඔයාලා දෙපාරක් තුන් පාරක් හේදුවා කියන්නකෝ. තවත් ඉටි අයින් වෙලා නැතුව තියනවා නම් ඔයාලට පුළුවන් ගෙදර අයන් එක පාවිච්චි කරන්න. ඒකදී අර අකුරු print කරලා නැති ඔය මේ පත්තර කොළ තියෙන්නේ මොනවාද? කෑමොත්තන එහෙම කොළ තියෙන්නේ. අන්න ඒ වගේ කොළ යටට දාලා සාරිය ඊට පස්සේ එතන යටට රෙද්දක් දාලා ඊට පස්සේ දැන් අයන් බෝඩ් එකකුණත් ඔයාලා උඩ ඒක උඩ මේ පත්තර කොළයක් තියලා ඒක උඩින් සාරිය තියලා ආයි අර අකුරු නැති මේ කෑමොත්තන කොළයක් හරි මේ පත්තර කොළයක් හරි උඩින් තියලා අඩු ගින්දරේ අයන් එකෙන් අයන් කරන්න සාරිය. ඒ ඉටි තියෙන තැන් හරි සම්පූර්ණ සාරිය හරි කොළ මාරු කර හරි මේව කරන්න. එතකොට ඔයාලගේ අර සාරියේ තියෙන ඉටි අර කොළවලට අල්ලනවා. කොළවල තෙල් පැල්ලමක් වගේ ඔයාලට දැක් ගන්න පුළුවන්. එතකොට මෙහෙම සම්පූර්ණ සාරිය අයන් කරලා හරි ඉවරනාට පස්සේ ඔයාලට පෙනේ සාරිය කොහෙම තැනකවත් ඉටි නෑ. ලස්සනට සාරිය ෆිනිෂ් එකට කියන්නේ අවසාන නීට් එකට තියෙන අවසානට. එතකොට ඕක තමයි ඔයාගේ සාරියේ බතික් කරපු සාරිය අවසාන නිර්මාණය. නිමාව ඔයාලගේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔය සාරිය අරගෙන ඔයාලට ඕන විදිහට ඒ සාරි ජැකට් පීස් එක කපලා අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට සාරියක් මහනවා නම් ඒකට අවශ්‍ය ජැකට් එක ඇඳලා සාරිය මහලා කරලා ඇඳ ගන්න. එහෙම නැත්නම් ඔයාලා බිස්නස් එකක් කරන්න හිතනවා මේ විදිහට පුළුවන් ඔයාලට මේක කපන්න කරන්න නැතුව ඔයාලට ඔන්ලයින් හරි එහෙමත් නැත්නම් යාළු මිත්‍රයෝ ඔස්සේ හරි මේක විකුණ ගන්න පුළුවන්.
එතකොට ඔය විදිහටම තමයි මොකද්ද සාරි ජැකට් සාරිය බතික් කරගත්ත විදිහටම තමයි ඔයාලට ගවුන් රෙද්දක් ඊට පස්සේ සාරමක් ඊට පස්සේ ලුංගියක් වගේ දෙයක් බතික් කරගන්නවා නම් ඩයි කරගන්නවා නම් කරන්න තියෙන්නේ. ඔය වගේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඇත්තටම බතික් නිර්මාණවල සාම්ප්‍රදායික ලංකාවේ බතික් නිර්මාණවල ගණන් මිල ගණන් වැඩි කියලා අපිට හැඟෙන්නේ මේ වගේ ලොකු අමාරු කාර්යයන් ගොඩක් තියෙන යාලට කරන්න. ඒක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි බතික් නිර්මාණයක් කරනවා කියන්නේ. ඒකට ලොකු ශ්‍රමයක් දරන්න ඕනි. එයාලා කැපකිරීම කරන්න ඕනි. ඉතින් ඒ හින්දා තමයි ඇත්තටම බතික් නිර්මාණයක ගණන් අර ඉන්දියාවෙන් එන printed බතික් කියලා විකුණන්නේ. ඒවට වැඩිය ලංකාවේ නිර්මාණය වෙන බතික් නිර්මාණවල වටිනාකම ගොඩක් ඉහළයි. ඉතින් ඒ වගේ ඔයාලට බතික් නිර්මාණයක් එහෙම ගන්න බැයි නම් ওই විදිහට ඔයාලට අවශ්‍ය ආමුද්‍රව්‍ය ටික සල්ලි වලට අරගෙන ඔයාලට පුළුවන් සරල බතික් නිර්මාණයක් කරගන්න. ඔයාලට වැඩට අඳින්න සාරියක් හදාගන්න හරි එහෙම නැත්නම් ගවුම් රෙද්දක් හදාගන්න හරි සරල නිර්මාණයක් කරගන්න පුළුවන්. කියන්නේ නිර්මාණ කරගන්න එක නම් ඔයාලට නිර්මාණ ගන්න ගොඩාක් සරල නිර්මාණ ඔයාලට YouTube බලවත් පුළුවන්. අනුන්ගේ නිර්මාණ කොපි කරන්නේ නැතුව තමන්ට ලේසි තමන්ට අනන්‍ය වෙච්ච නිර්මාණ කරගෙන තමන්ගේ වැඩ කටයුතු පහසු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාලට වැඩ කර ඔයාලට සල්ලි දීලා ගන්න බැයි නම් එහෙමත් නැත්නම් ඔයාලට වෙලාවක් නැත්නම් එකක් කරන්න ඔයාලට පුළුවන් මුදල් දීලා නිර්මාණය කරන කෙනෙක්ගෙන් ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් නිර්මාණය කරන්න කාලයක් නැතුව ඔයාලට මුදල් දීලා ගන්න පුළුවන් කෙනෙක්ට ඔයාලගේ නිෂ්පාදනය අලෙවි කරන්න. මේ ඕනි විදිහකින් ඔයාලට ආර්ථිකයකට පොඩි හරි දායකත්වයක් සපයයි කියලා මම හිතනවා. ඉන්න මං හිතනවා මගේ වීඩියෝ මං සාරියක් බතික් කරන විදිහ තමයි මේ වීඩියෝ දෙකෙන්ම කතා කරන්න හිතාගෙන හිටියේ. මං ඊට වැඩිය ලොකුවට කතා කරන්න මම දන්නේ නැහැ. ඔක පාට මාරු කරන විදිහ. ඊට පස්සේ ඔයාලට ඔය සරල ඉගෙන ගත්තට පස්සේ ඔයාලා තව ඉගෙන ගන්න දැන් උගන්නන කට්ටිය ඉන්නවා. ප්‍රායෝගිකව උගන්නන කට්ටිය ඉන්නවා. ඔන්ලයින් උගන්නන කට්ටිය ඉන්නවා. එයාලා ගාවට හරි ගිහලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මූලිකව ඔයාලා බලන්න ඔයාලට මේක ඇත්තටම මේ ලොකු ගාණක් දීලා කෝස් එකක් අපි කරද්දී අපි මේක ඉස්සරහට කරගෙන යයිද? මේ වගේ අමාරු කොටස් තියෙනවා කියලා ඇත්තටම අපි දන්නේ නැහනේ. එහෙම කරනවද කියලා හිතලා බලලා ඊට පස්සේ ඔයාලට පුළුවන් තව දුරටත් ඉගෙන ගන්න. මං හිතාගෙන හිටියේ ඉතින් ওই ටික කියලා දෙන්න තමයි. මං හිතනවා මගේ වීඩියෝ දෙකෙන් මං කතා කරන් හිටපු ටික කියලා දුන්නා කියලා. මං හිතනවා ඔයාලත් මගේ වීඩියෝ වලින් මේ වීඩියෝ එකෙන් සහ කලින් වීඩියෝ එකෙන් දෙයක් ඔයාලගේ ඔයාලා හිතාගෙන ඉන්නවනම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, ඔයාලා හිතාගෙන ඉන්නව නැත්නම් ඔයාලටම කියලා නිර්මාණයක් නිෂ්පාදනයක් හදාගන්න, ඔයාලගේ ඇඳුම් ඔයාලම නිර්මාණය කරගන්න කියලා හිතාගෙන ඉන්නවනම් මං හිතනවා ඒකට දෙයක් මං ඔයාලගේ දැනුමට දෙන්න ඇති කියලා. එහෙනම් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම සුබ දවසක්.